ඔබේ බඩ ඇතුලේ තද බැලූනයක් තියෙනවා වගේ අපහසුතාවක් ඔබට කවදා හෝ දැනෙලා තියෙනවද? වායු පිටවීම හෝ වෙන සහිත මලපා පිටවීම වෙලා තියෙනවද? ඔබ තනිවම නොවේ. එය හුදෙක් බඩ පිපීම පමණක් නොවේ. එය ඔබේ දෛනික ජීවිතයේ සැලකිය යුතු ලෙස කඩාකප්පල් කළ හැකියි. අද අපි මෙම රෝග ලක්ෂණයට අදාළ සියලු දේ ඔබට වඩා හොඳින් දැනීමට උපකාර වන ලෙස ප්‍රායෝගික විසඳුම් සාකච්ඡා කරමු. ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Doctor Clinic YouTube නාලිකාවට. මෙම වීඩියෝෙන් අපි බඩ පිපීම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කතා කරනවා. මෙහිදී බඩ පිපීම වෙන කුමක්ද, රෝග ලක්ෂණ, යාන්ත්‍රණය, හේතු සහ වර්ගීකරණය, බඩ පිපීම සමනය කිරීම සඳහා ඔබට නිවසේදී කළ හැකි ප්‍රතිකාර, වෛද්‍යවරයා හමු විය යුත්තේ කොයි විටද යන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බඩ පිපීම වෙන කුමක්ද? බඩ පිපීම කියලා කියන්නේ බඩ ඇතුළත බැලූනයක් පිම්බී තිනවා වගේ සංවේදනයක් ඇතිවීමයි. එමෙන්ම එය ඔබට අපහසුතාවක් ඇති කරනවා. එය පොඩ වැඩි වෙලා ඔබට සාමාන්‍ය ජීවිතයේදී කිසිදු වැඩක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. බඩ පිපීම ඇති පුද්ගලයන්ගෙන් 50%කට පමණක් උදරයේ ඉදිරියට නෙරීමක් සිදුවන බව අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා. ඒක නිසා මේ සෑම කෙනෙක්ටම සිදුවන්නේ නැහැ. බොහෝ දෙනෙක්ට ඇති හැකි මෙම බඩ පිපීම වෛද්‍ය විද්‍යාවේදී Functional Abdominal Bloating and Distension FABD ලෙස හඳුන්වනවා. මෙය ආමාශය ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යවරුන් හෙවත් gastroenterologist වෛද්‍යවරුන් සහ සාමාන්‍ය වෛද්‍යවරුන් විසින් දිනපතා මුහුණ දෙන ලබන සුලභ ආමාශය ආන්ත්‍රික පැමිණිලි වෙනවා. ඔබේ බඩ වෙනදාට වඩා විශාල වෙලා නම්, ඔබ වෙනදාට වඩා අදවාතය පිට කරනවා නම්, වෙනදාට වඩා ගුරුස් යනවා නම් හෝ ආමාශයේ ඇඹරෙන ශබ්ද ඇහෙනවා නම් අපිට එය බඩ පිපීම ලෙස හඳුන්වන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ අධ්‍යයන කිරීම වලට අනුව බඩ පිපීම පුද්ගල සාපේක්ෂ අපහසුතාවක් බව හඳුන්වනවා. ඒ අතර එයට පැහැදිලි ලෙස පෙනෙන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. නොයෙකුත් අධ්‍යයන සහ පර්යේෂණ මගින් බඩ පිපීම සිදුවන ස්ථාන අනුව කාණ්ඩ තුනකට වර්ගීකරණය කරලා තියෙනවා. ආමාශය බඩ පිපීම, කුඩා ආන්ත්‍රික බඩ පිපීම, මලබද්ධය සමග බඩ පිපීම. බඩ පිපීමට හේතු 1. ආහාර සමග වැඩිපුර වාතය අනුභව කිරීම. 2. පැසවිය හැකි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අනුභව කිරීම. ඒ කියන්නේ ෆ්‍රක්ටෝස්, ලැක්ටෝස්, ෆ්‍රක්ටන්, ගැලක්ටන්, පොලියෝල් කියන ආහාර වර්ග එහි අන්තර්ගත වුණොත් මේක පැසවන්න පුළුවන් බැක්ටීරියා වලට. ඒ කියන්නේ අන්ත්‍රයේ ඉන්න බැක්ටීරියා වලට මෙම ආහාර තිබ්බොත් පැසවන්න ලේසියි. එතකොට එම පැසවීම නිසා බඩ ඇතුලේ මේ වාතය නිපද වෙලා බඩ පිපීම වෙනවා. ඒක නිසා මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අනුභව කිරීමෙන් වැළකීම තමයි හොඳම දේ බඩ පිපීම අඩු කරගන්න. මේ ආහාර ආය බැලුවොත් එහෙම ඇපල්, පෙයාස්, අඹ සහ ඉරිඟු සිරප් කියන්නේ කෝන් සිරප් වල ෆ්‍රක්ටෝස් තියෙනවා. ඊට අමතරව කිරි නිෂ්පාදන, කිරි, යෝගට්, චීස් වගේ ඒවා ලැක්ටෝස් තියෙනවා. ඊට අමතරව තිරිඟු, ලුණු, සුදු ලුණු සහ ඇතැම් එළවලු ඒවා තමයි ගෝවා වගේ ඒවා. මේවා ෆ්‍රක්ටෝස් තියෙනවා. ඊට අමතරව බෝංචි, පරිප්පු, කඩලවල ගැලක්ටන් තියෙනවා. ඊට අමතරව අපි කියනවා ආටිෆිෂල් ස්වීට්නර්ස් කියලා. ඒ කියන්නේ සීනි රහිත නිෂ්පාදනවල ඒවැය තියෙන සෝබිටෝල්, මැනිටෝල් වලට බැක්ටීරියා මගින් පැසවීමක් සිදු කරන්න පුළුවන්. ඒ නිසා මේවා ගැනීමෙන් වැළකීම මගින් අපිට බඩ පිපීම අඩු කරගන්න පුළුවන්. අංක 3. ආහාර දිරවීමේ ගැටලු. සමහර පුද්ගලයින්ට නිදන්ගත ලෙස අජීර්ණ තිබිය හැකියි. සමහර අයට නිදන්ගත ලෙස මලබද්ධය තිබිය හැකියි. මේට අමතරව හඳුනාගත් රෝග තුනක් වශයෙන් IBS, irritable bowel syndrome කියලා කියනවා අපි. ඊට අමතරව food intolerance සහ celiac රෝගය ලෙස හඳුන්වන්න පුළුවන්.
මේවා සියල්ල බඩ පිපීමට හේතු වන වෛද්‍ය උපදෙස් ලැබිය යුතු රෝග වෙනවා. අංක 4. දේහ අභ්‍යන්තර අවයවවල චලනවලට අධිසංවේදීතාව. සමහර පුද්ගලයන් තුළ දැනීම වැඩි විය හැකි අතර වායු නිෂ්පාදනය හෝ බඩවැල්වල චලන වැනි සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරකම් වලට සංවේදීතාව වැඩි විය හැකියි. මෙම වැඩිවීම ඔවුන්ට බඩ පිපීමක් ලෙස සිතෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිව්වේ බඩ පිපීම පුද්ගලයන්ට සාපේක්ෂ අපහසුතාවක් කියලා. අංක 5. ශුද්ධ ජීවි ඝනත්වය වෙනස් වීම. බඩවැල්වල කුහරයේ බැක්ටීරියා වායු නිපදවනවා. මෙම බැක්ටීරියා ඝනත්වය වැඩි වුණොත් එම බඩ පිපීම වැඩි වෙන්න පුළුවන්. අංක 6. සමහර දුර්ලභ තත්ත්වයන් නිසා බඩ පිපීම සිදු වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් polycystic ovarian syndrome, ගර්භාෂය ගෙඩි, diverticulitis, උදර අභ්‍යන්තර පිළිකා වගේ රෝග තත්ත්වයන් නිසා බඩ පිපීම වෙන්න පුළුවන්. නමුත් මේවා සියල්ල ගොඩක්ම දුර්ලභ ඒවා. ඒ නිසා බය වෙන්න අවශ්‍ය නැහැ. මෙම දුර්ලභ රෝග ගැන හිතන්න කලින් අපිට ගොඩක් දේවල් තියෙනවා ගෙදර ඉඳලා මෙම බඩ පිපීම අඩු කර. නිවසේදී බඩ පිපීම අඩු කරගන්නේ කෙසේද? වායු අඩංග ආහාර පරිභෝජනය අඩු කරන්න. උදාහරණ වශයෙන් කාබනීකృత බීම, බියර් වර්ග, වයින් වර්ග ගන්න එපා. මෑතකදී වෙනස් වූ ආහාර පුරුදු හඳුනගන්න. ඒ වගේම ඉහත කියූ පැසවීමට හේතු වන කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගන්නව නම් ඒවා අඩු කරලා බලන්න. හොඳින් ජලය පානය කිරීමෙන් මලබද්ධය අඩු කරන්න පුළුවන්. තන්තු අඩංගු ආහාර අනුභව කරන්න. මොකද තන්තු වල තියෙන්නේ සෙලියුලෝස් කියන රසායනික ද්‍රව්‍ය. ඒවා ජල ආකර්ෂක. ඒවට පුළුවන් ජලය අවශෝෂණය නොවෙන්න වග බලා ගන්න. එමගින් මල පහ වල තෙතමනය අදවා ගන්න පුළුවන්. නමුත් එකවර ගොඩක් තන්තු ආහාර ගන්න එපා. මොකද එය ආහාර දිරවන්න බාධා කරන්න පුළුවන්. නිතිපතා ව්‍යායාම කරන්න. ශරීරවල චලන මගින් බඩවැල් චලන නිසියාකාරව පවත්වා ගන්න උදව් වෙනවා. ඒ නිසා කෑම වේලෙන් පසු සැලකිය යුතු කාලයක් ඇවිදීම අනිවාර්යයෙන්ම කරන්න. වාතය ඇතුල් වීම වැළැක්වීම පරිදි ඔබගේ මුඛය වසාගෙන ආහාර හෙමින් හපන්න. ඔබේ මුඛයට කුඩා කෑම කටවල් තමයි ගන්න ඕනේ. අරගෙන හොඳින් හපන්න ඕනේ. එමගින් ආහාර කේට සමග හොඳින් මිශ්‍ර වෙලා ඉක්මනට දිරවන්න හේතු වෙනවා. කෝපි, තේ හෝ මද්යසාර ගැනීමෙන් වළකින්න ඕනේ. මොකද කෝපි සහ මද්යසාර, ඒ කියන්නේ ඇල්කොහොල් ක්‍රියා කරනවා ඇඟෙන් ජලය ඉවත් කරන්න. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩයුරෙටික්ස් කියලා. මේවා ඇඟෙන් ජලය ඉවත් කරනවා. ඒකින්ද ඉක්මනට විජලනය වෙන්න හැකියාව තියෙනවා. තේවල ඊට සාපේක්ෂව ජලය ඉවත් කරන හැකියාව අඩුයි. කෝපි වලින් තව දෙයක් කරනවා. කෝපි වලින් අපේ බඩවැලේ බිත්තියේ පොඩි තුවාල ඇති කරන්න ඉන්ෆ්ලමේෂන් කියලා කියනවා. ඇති කරන්න හේතුවක් වෙනවා. එමගින් බඩවැලේ අර පිපීම ගතිය එන්න පුළුවන්. විශාල ආහාර වේලක් අනුභව කරන්න එපා. පුළුවන් නම් වැඩි වාර ගානක් කුඩා ආහාර වේල ගන්න. විශාල ආහාර වේලක් ගත්තාම ඔබේ බඩේ ආමාශයේ ඒක දිරවන්න සෑහෙන වෙලාවක් ගන්නවා. මොකද ආමාශයක යුෂ වලට විශාල ආහාර වේල සමග මිශ්‍ර වෙන්න හැකියාව අඩුයි. හරියට නිකන් ගොඩාක් රෙදි වටවපු රෙදි සෝදන යන්ත්‍රයක් වගේ වොෂින් මැෂින් එකක් වගේ. එතකොට හරියට දිරවන්න බෑ. එතකොට තමයි ගොඩක් වෙලාවට බඩ පිපීම වගේ දේවල් එන්නේ. ඔබට ආහාර ෆුඩ් ඉන්ටොලරන්ස් වගේ දෙයක් තියෙනවා නම් කිරි වලට වගේ එතකොට එම ආහාර වගේ කිරි ආහාර නිවාරණ ගන්න එපා. ඒවෙන් වළකින්න. චුයින් ගම් භාවිත කරන්න එපා. මොකද චුයින් ගම් අපනකොට ඔබගේ මොළයෙන් සිතනවා කෑම ආහාර වේලක් එන්න යන්නේ කියලා. එතකොට අපේ ආමාශයේ වැඩිපුර ඇසිඩ් හදනවා. ආමාශය යුෂ හදනවා. ඒත් ආහාර වේලක් එන්නේ නැතු වුනහම අපිට ඇඟේ අර heart burn එන්න පුළුවන්. gastritis සහ bloating එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේද අඩු කෑම ගන්න ඕනේ. මේද වැඩි වුනහම ආහාර ද්‍රවණ වෙලා වැඩි වෙනවා.
ඉඟුරුතේ ගන්න ඉඟුරුතේ බිව්වහම ඉක්මනට අර බර්බ්ස් ගිහිල්ලා ඒ කියන්නේ ගුඩුස් ගිහිල්ලා ඒ අර වාතය ඉක්මනට මුකින් ඉවත් වෙලා සහනයක් ගෙන දෙනවා. අදෝ වාතය පිට වෙනවා නම් ඒව නවත්තන්න යන්න එපා. මොකද අදෝ වාතය ඉක්මනට පිට කරලා දාන්න හොඳයි. ඒවා ඇඟේ එකතු වෙන්න ඒවා අර ආහාර මාර්ගයේ තියෙන ජලය එක්ක තරල එක්ක මිශ්‍ර වෙලා පෙන විදිහට හැදෙනවා. ඒ වගේම බඩ පිම් වෙනවා සහ ඔයාට උදේ টয়ලට් යද්දී පෙන වගේ යනවා තේරෙන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෙස් එක අඩු කරගන්න මානසික ආතතිය. පොද මානසික ආතතිය වැඩි වුනහම ආහාර ජීර්ණය අඩු වෙනවා. ඒ වගේම ප්‍රෝබයොටික්ස් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රෝබයොටික්ස් වල තියෙන්නේ බැක්ටීරියා වර්ගයක් ලැක්ටෝබැසිලයි කියලා. එමකින් ඔයාගේ අන්ත්‍රේ කුඩා අන්ත්‍රේ සහ මහා අන්ත්‍රේ බඩවැලේ බැක්ටීරියා ගහනේ හොඳ බැක්ටීරියා ගහනේ ආය වැඩි කරලා අපිට බඩ පිපීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම අජීර්ණ තත්ත්වයන් වලට ආමාශය පිපීම වෙන්න පුළුවන්. ඒ වගේම GORT වගේ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් වලට බඩ පිපීම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලට ඇන්ටැසිඩ් කියලා ආමාශය ગેස්ට්‍රයිටිස් වලට දෙන බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඇන්ටිස්පැස්මොඩික්ස් කියලා කියන්නේ බඩවැලේ චලනාත්මක අඩු කරන පෙති වර්ග තියෙනවා බස්කොපෑන් උදාහරණයක්. එය මගින් බඩ පිපීම සමනය කරන්න හැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියන කුඩා බඩවැලේ තියෙන සත්ත්වයට අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ මේ ඇන්ටිස්පැස්මොඩික්ස් උදාහරණයක් වශයෙන් බස්කොපෑන්. මේට අමතරව මම කලින් කිව්වා වගේ සමහර අය බඩවැල් වල සංවේදතා වැඩි. එතකොට අපි ඒ වගේ අයට ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට් වගේ සහ ගෙබාපෙන්ටින් වගේ බෙහෙත් දෙන්න පුළුවන්. එමගින් බඩ පිපීම අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ බඩ පිපීම සම්බන්ධයෙන් ආගේ තියෙන සංවේදනය අඩු කරනවා. ඒකත් දැනට භාවිත කරන ක්‍රමවේදය. බඩ පිපීම අඩු කරන්න තව හොඳ ක්‍රමයක් තමයි පෙපර්මින්ට්. පෙපර්මින්ට් වලට හැකියාවක් තියෙනවා බඩේ තියෙන අර බ්ලොටින් ගතිය බඩ පිපීම අඩු කරලා දාන්න. ඒක වෛද්‍ය විද්‍යාවෙන් බොහෝ විට පාවිච්චි කරන ක්‍රමවේදයක්. IBS කියන irritable bowel syndrome එකට අපි commonly use කරනවා මේ peppermint oil එක. නමුත් ඔයා peppermint එක හපලා කෑවොත් එහෙම ඒකේ action එක ගන්න අමාරුයි. ඒකින්ද peppermint ගන්නවා කිලිම ගිලින්න ඕනේ. නැත්තම් හොඳම දේ peppermint oil කියලා capsules දෙනවා. බඩ පිපීම පිළිබඳව ඔබ වෛද්‍යවරයෙකු හමු විය යුත්තේ කුමන අවස්ථාවකටද? ඔයාට සති 3ක් හෝ ඊට වැඩි කාලයක් බඩ පිපීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමු වෙන්න. ඔයා වාගේ ආහාර වේල වෙනස් කරත් තාම බඩ පිපීම වෙනස්ලා නැත්නම් ඒත් හොඳම දේ වෛද්‍යවරයෙකු හමු වෙන එක. ඔයාට බඩ පිපීමත් එක්ක පාචනය කියන්නේ මල බද්ධය වගේ දේවල් තියෙනවා නම් නැත්නම් බර අඩු වෙනවා නම් ඒත් එක්කම නැත්තම් ආගේ මල පහත් එක්ක රුධිරය කළු පාට වගේ යනවා නම් නැත්තම් ලේ පාට යනවා නම් මල පහ අනිවාර්යයෙන් හම් වෙන්න ඕනේ. ඊට අමතරව බඩ පිපීම නිසා එයාට ආගේ සාමාන්‍ය ජීවිතේ ක්‍රියාකාරකම් කරන්න බැරුව යනවා නම් අනිවාර්යයෙන්ම හම් වෙන්න. මේට අමතරව බඩ පිපීමත් එක්ක පපුවෙත් අපහසුතාවක් එනවා නම් chest discomfort එකක් එනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍යවරයෙකු හමු වෙන්න ඕනේ. ඒ සමග අපි අපේ වීඩියෝ එකේ අවසානට ආවා. මේ වීඩියෝ මම හිතනවා ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා. එහෙම වුණා නම් කමෙන්ට් එකක් දාන්න. නිරබෝට ස්තුතියි. ඊළඟ දවසේ නැවත හමු වෙනතුරු හැමෝටම සුබ දවසක්.